හැම අවස්ථාවකදීම ඔබතුමා ලෝකයේ අනෙකුත් දියුණු සහ නොදියුණු රටවල් සමග ලංකාව සංසන්දනය කරමින් ඊටාම හොඳ සාරපූර්ණ විග්‍රහයක් කරන ඔබතුමාගේ කතාව අතරතුරේදී නමුත් ඔබතුමාගේ කතාවේදී ඔබතුමා සභාගත කරා යම් සංඛ්‍යා දත්ත සහිත ලේඛන කිහිපයක් ඒවායේ නිවැරදිතාවය සම්බන්ධයෙන් ඔබතුමා නිසකවම සහතික වුණා මේවායේ මූලාශ්‍රය තමුන් බවට සහතික කරමින් හැබැයි මට මතක් වෙනවා ගරු විපක්ෂ නායකතුමා අපේ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම නගරයේ තිබ්බ එක්තරා දේශපාලන රැලියකදී ඔබතුමා සඳහන් කරනවා මාලිමාණ්ඩුව ආවොත් කඩසාප්පු පවරා ගන්නවා වහන්න වෙනවා මාලිමාණ්ඩුව ආවොත් දළදා පෙරහැර නවත්තන්න වෙනවා කියලා. ඉතින් ඒ මූලාශ්‍ර සම්බන්ධයෙන් මහජනතාවට කිහිප වතාවක්ම කල්පනා කරන්න සිද්ධ වෙනවා කියන එක තමයි මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ. මං හිතන්නේ නැවත වතාවක් මිනිස්සුන්ට කල්පනා කරලා මේ මාධ්‍ය දියුණුයි ඒවා නැවත චෙක් කරලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් කවුද එහෙම කිව්වේ කියන එක. කොහොම වුණත් ඔබතුමා යම් තර්කයක් ගෙනාව මේ දුප්පත්කම සම්බන්ධයෙන්. ඔව්. අවස්ථාව දෙනවා විපක්ෂ නායකතුමාට. Honorable Sajid Premadasa. දරු උගත් නීතිඥතුමිය මන්ත්‍රීතුමිය මම කිසි දවසක කළුතර දිස්ත්‍රික්කයේවත් බණ්ඩාරගමට ඇවිල්ලවත් ඔය ඔබතුමිය කියපු කතාව මම එහෙම කියලා නැහැ. ඒක වැරදි. ඔබට නෑ මං ඉතින් එහුයි මං ගන්නනේ. මම එහෙම දැක් කරලා නැහැ. මං අවංකව ඔබතුමියට කියන්නේ. ඉතින් මට උවමනාවක් නැහැ ඔබතුමියව සමච්චල් කරන්න. ඔබතුමිය කියපු කතා මුළු සෝෂල් මීඩියා එකම දකිනවා. ඉතින් මම ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. මම එහෙම දෙයක් කිව්වේ නැහැ. Honorable Nilanthi Kottachi. හොඳයි විපක්ෂ නායකතුමා මෙහෙමයි මාධ්‍ය පෙරට වඩා ඉතාම දියුණුයි. නැවත මේ මාධ්‍ය පරිශීලනය කරලම මහජනතාවට පුළුවන් එහෙම කතාවක් කිව්වද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්න.